ජෙස්පීටයි සිල් දනාටම අද අපි මෙනෙහි කරමු දේව රාජ්‍ය පිළිබඳව. යේසුස් ස්වාමීන් වහන්සේගේ දේශනාවල විශේෂයෙන් මාර්කුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 14 සිට 15 වෙනි ගණන්ති දක්වා උන්වහන්සේ ප්‍රකාශ කරනවා දේව රාජ්‍ය පිළිබඳව. ඒ වගේම දේව රාජ්‍ය ආසන්න වීම පිළිබඳව. උන්වහන්සේ අවසනවා එදා වගේම අද වගේම එදා එතුමා වටා වූ සියල්ල දෙවියන් වහන්සේගේ පාලනයට නතු වී නොතිබුණ නිසා මේ රෝග සිත් ඇවුල් සමාජ ආගමික පීඩාවන්ගෙන් අද වගේම එදා සිටපු ජනතාව පෙළෙමින් සිටියයි කියන්නේ. ප්‍රිය සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රකාර දේව රාජ්‍ය ඇති කරනු ලබන්නේ දෙවියන් වහන්සේ. නමුත් එය හිමි කරගන්න ලැබීමට තමයි අපිට ආරාධනා ලැබෙන්නේ. දෙවියන් වහන්සේ ඇති කරන දේව රාජ්‍යයට හිමිකම් කීම සඳහා අපිට ආරාධනා ලැබෙනවා. එනිසා දේව රාජ්‍ය අයිති කරගන්නවද නැති කරගන්නවද කියන එක තිබෙන්නේ මනුෂ්‍යයා මත. මනුෂ්‍යයාගේ අතේ. ඒ පිළිබඳව මාර්කුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය සහ ලූක්තුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය අපිට උදාහරණ දෙනවා. එදා රබ්බිවරුනි අදහස් කළේ නීතියට අනුකූලව ජීවත් වීම සහ නීතිය පිළිපැදීම තුළ දේව රාජ්‍ය අත්පත් කර ගන්නට හැකියාව තිබෙන බව. නමුත් යේසුස් වහන්සේට අනුව ලදරුවෙක් නොවුවහොත් දේව රාජ්‍යයට පිවිසීමට නොහැකි බව උන්වහන්සේ මාර්කුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ සහ ලූක්තුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ ඒ වගේම මතෙව්තුමාගේ 18 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ සඳහන් කරනවා. දේව රාජ්‍ය පිළිගැනීමට නම් විවෘත භාවය, කීකරුකම, විශ්වාසවන්තකම අවශ්‍යයි. එම නිසා අපි ප්‍රඥාවන්තයන් වූ පමණින්ම, උගතුන් වූ පමණින්ම, නැනවතුන් වූ පමණින්ම දේව රාජ්‍ය අත්පත් කරගන්නට බෑ. ප්‍රිය සහෝදර සහෝදරියනි, යේසුස් වහන්සේ පවසන ආකාරයට දේව රාජ්‍ය ඇත්තේ අප තුලයි. පුද්ගලයෙක් ලෙස අපි අපේ හදවත දෙවිඳුන් වෙත හැරී සිටින ප්‍රමාණයට, උන්වහන්සේව පිළිගන්න ප්‍රමාණයට අපි දේව රාජ්‍යයට පැමිණෙනවා. අනිසේනම් අපි උත්සාහ කරන මේ චතාරික කාලය තුල දේව රාජ්‍ය අත්පත් කර ගන්නට අපව මෙහෙයවන්නට